මේ ගොතපු টොප් එකේ පළවෙනි කොටස කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. අපි මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදියට තමයි මේක කරන්නේ. අපි දැන් පටන් ගමු කොහොමද ඒකේ ඊතුරු කොටස ගොතන්නේ කියලා. කලින් වීඩියෝ එකේ අපි අවසන් කරේ මෙන්න මේ චේන් රැල්ලෙන්. අපි දැන් බලමු එතන ඉහාට කොහොමද ගොතන්නේ කියලා. මේ විදිහට අපි චේන් රැල්ල ගොතලා ඉවරයි. ඊට පස්සේ කලින් වගේම අවසන් කරන්න ඕන. මෙතනදී අවසානයේ මුලින්ම චේන් 5 දාගන්න. ඊට පස්සේ අපි මුලින් දැම්මේ චේන් 3ත් එක්ක ඩබල් ක්‍රොෂේ දෙකක් නේ. ඒ කියන්නේ චේන් 3 අපි ගණන් ගත්තේ ඩබල් ක්‍රොෂේ එකක් විදිහට. මෙතනත් ඒ විදිහටම ඩබල් ක්‍රොෂේ 3ක් දාලා අවසන් කරන්න ඕන. මෙන්න මේ විදිහට අවසන් කරාට පස්සේ චේන් 3ක් දාගන්න. ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න. චේන් 3 දාගත්තට පස්සේ අපි අනිත් පැත්ත හැරෙව්වා. ඊට පස්සේ එතනටම තව ඩබල් ක්‍රොෂේ දෙකක් දාගන්න කලින් වගේම ඉස්සරහටත් ඒ වගේම අවසානයේටත් අපි මේ ඩබල් ක්‍රොෂේ 3 පාවිච්චි කරන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ චේන් 4ක් මේ විදිහට දාගන්න. පළවෙනි චේන් 5 රැල්ලට අපි දානවා මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක්. මෙතනින් එහාට රටාව ටිකක් වෙනස් වෙනවා. අපි දාපු චේන් 5න් දෙවනි චේන් එකට මෙන්න මේ විදිහට බලලා දෙවනි චේන් එකට දාන්න ඕන ඩබල් ක්‍රොෂේ 3ක්. අපිට ඕන නම් මේක හෝල් එකට දාන්න කියන්නේ හැදිච්ච හෝල් එකට දාන්නත් පුළුවන්. ඒකට ඊට වඩා මේක ගොඩක්ම සේෆ්. ගැලවෙන්නේ නැහැ. හොඳට තදට හිටලා තියෙනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3ක් දාගත්තට පස්සේ අපි ඊළඟ තුන්වෙනි චේන් එකට ඒතරම තියෙන තුන්වෙනි චේන් එකට ඩබල් ක්‍රොෂේ දෙකක් දාන්න ඕන. පළවෙනි එකට අපි 3ක් දැම්මා ඩබල් ක්‍රොෂේ, දෙවෙනි එකට දැම්මා, ඒ කියන්නේ තුන්වෙනි චේන් එකට දැම්මා ඩබල් ක්‍රොෂේ දෙකක්. ඊට පස්සේ ඊළඟ චේන් එකට ඒ කියන්නේ 2 දැම්මා, 3 දැම්මා, හතරවෙනි චේන් එකට අපි දානවා ඩබල් ක්‍රොෂේ 3ක්. එතකොට 1ටයි 5ටයි මුකුත්ම දෙයක් කරන්නේ නැහැ. දෙවෙනි එකට 3යි, තුන්වෙනි එකට 2යි, හතරවෙනි එකට 3ක් දාන ඩබල් ක්‍රොෂේ. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 8ක් එන්න ඕන පළවෙනි ඒ කියන්නේ එක චේන් 5ක් ඇතුළත. මෙන්න මේ විදිහට තමයි 5ක් එන්නේ. 5ක් කියන්නේ චේන් 5ට ඩබල් ක්‍රොෂේ 8ක් එනවා. ඊට පස්සේ ඊළඟ එකට සාමාන්‍ය විදිහටම සිංගල් ක්‍රොෂේ එකක් දාගන්න. මෙන්න මේක තමයි රටාව අපේ. රටාවේ අවසානය වෙන්නේ චේන් 4ක් මේ විදිහට දාන්න ඕන. චේන් 4ක් දාලා මෙන්න මෙතනට දාන්න සිංගල් ක්‍රොෂේ එකක්. ඔන්න ඔය රටාව තමයි දිගටම අපි අරන් යන්නේ. තව එකක් මම කරලා පෙන්නන්නම් කොහොමද කියලා. කලින් වගේම ඊළඟ එකට දාන්න දෙවනි චේන් එකට දාන්න ඩබල් ක්‍රොෂේ 3ක්, තුන්වෙනි එකට දාන්න ඩබල් ක්‍රොෂේ 2ක්, ඒ වගේම හතරවෙනි චේන් එකට දාන්න ඩබල් ක්‍රොෂේ 3ක්. එතකොට 3යි 2යි 3යි ඒ විදිහට ඩබල් ක්‍රොෂේ 8ක් එන්න ඕන මේකට. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 8 දාගත්තට පස්සේ ඊළඟට අපි දානවා සිංගල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ ඊළඟ චේන් 5ට මෙන්න මේ රටාව තමයි එන්නේ. ඊට පස්සේ ඊළඟ රටාව වෙන්න ඕන චේන් 4ක් දාලා අනිත් එකට සම්බන්ධ කරන්න ඕන. අපි දැන් බලමු මේ රටාවෙන් පස්සේ කොහොමද කියලා. මේ වගේ උගලන්ට ඩබල් ක්‍රොෂේ 8 සෙට් 13ක් එන්න ඕන. අපි මුල පටන් ගත්තා වගේම මෙතනත් මේ විදිහට දාලා ඩබල් ක්‍රොෂේ 3ක් දාන්න ඕන.
මම මේ විදිහට දාගත්ත ඩබල් ක්‍රොෂේ 3. ඊට පස්සේ මේ විදිහට චේන් 3ක් දාලා අනිත් පැත්ත හරවලා කලින් වගේම ඩබල් ක්‍රොෂේ 2ක් එතනට දාගන්න. මේ ඩබල් ක්‍රොෂේ පේලි මේ විදිහටම කෙලින් එනවා. මෙතනින් එහාට චේන් එකක් දාගන්න. ඊට පස්සේ පළවෙනි ඩබල් ක්‍රොෂේ එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. මෙන්න මේ විදිහට එන්නේ. ඊට පස්සේ චේන් එකක් දාගන්න. ඊළඟ දෙවෙනි ඩබල් ක්‍රොෂේ එකට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. චේන් එකක් දාගන්න. ඔය විදිහට ඩබල් ක්‍රොෂේ 8ටම ඩබල් ක්‍රොෂේ 8ක් චේන් එකක් මැදට එන විදිහට දාගන්න ඕන. ඔන්න ඔය විදිහට ඩබල් ක්‍රොෂේ 8 දාගන්න. ඊට පස්සේ චේන් 2යි මැද තියෙන හිඩසට සිංගල් ක්‍රොෂේ 1යි. ඔන්න ඔය රටාව තමයි දිගටම ඊට පස්සේ එන්න තියෙන්නේ. ඊළඟ තියෙන ඩබල් ක්‍රොෂේ 8ට කලින් වගේම රටාව දාන්න. ආයෙ පාර චේන් 2ක් දාන්න. සිංගල් ක්‍රොෂේ 1ක් දාලා ඊළඟ මැදට සම්බන්ධ කරන්න ඕන. කලින් වගේම අවසානයත් ඒ වගේම පටන් ගැනීමත් ඩබල් ක්‍රොෂේ 3 තමයි තියෙන්න ඕන. මම දැන් ඊළඟ වටේ ඩබල් ක්‍රොෂේ 3 දාගෙන තියෙන්නේ. මේක තමයි අපේ අවසාන රටාව. ඩබල් ක්‍රොෂේ 2ක් අතරට දාගන්න සිංගල් ක්‍රොෂේ 1ක්. ඊට පස්සේ චේන් 3යි එතනටම ආය සිංගල් ක්‍රොෂේ 1යි. මේ විදිහට. ඊට පස්සේ ඊළඟ ඩබල් ක්‍රොෂේ 2 අතරට සිංගල් ක්‍රොෂේ 1යි. චේන් 3යි එතනටම සිංගල් ක්‍රොෂේ 1යි. ඔය ඩබල් ක්‍රොෂේ 8ට ඔන්න ඔය රටාව ගොතාගෙන යන්න ඕන. මේ විදිහට අපි අවසානිකත් ගොතනවා. එතකොට මේ විදිහට චේන් 3 අතරට එන මේ වගේ කොටස් එන්නේ 7යි. ඔන්න ඔය 7 ඔය විදිහට සම්බන්ධ වෙනවා. 7යි. ඊට පස්සේ මැදට බලන්න සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. මේ දෙක අතරට අපි දානවා කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක්. ඔන්න ඔය විදිහට තමයි දාන්නේ. ඔන්න ඔය රටාව තමයි ඔයගොල්ලන් දිගටම අරන් යන්න ඕනි. මැදට ස්ලිප් ස්ටිච් එක තමයි එන්න ඕන. ඊට පස්සේ අවසානයේදී ඩබල් ක්‍රොෂේ 3කින් සම්බන්ධ වෙන්න. ඒ වටේ අවසන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. අවසානට අපි ඩබල් ක්‍රොෂේ 3ක් දාලා තියෙනවා. චේන් එකක් දාගන්න. මේ විදිහට දාගත්තට පස්සේ දැන් අපි කරන්න යන්නේ කොහොමද මෙතන මේ කොන හදාගන්නේ කියලා. මේ කොන අපි දාන්න ඕන හෝල් එකක් එන විදිහට. මොකද අපි මෙතන කෝඩ් නූලක් නියවන්නේ. ඒ හින්දා හෝල් එකක් එන විදිහට තමයි අපි හදාගන්න ඕන. මේ හිඩස් වලට මේ විදිහට මේ හැම හිඩසටම half double crochet එක ගානේ හිඩසකට 2 ගානේ වැටෙන විදිහට ඕගොල්ලන් half double crochet දාන්න ඕන. මෙන්න මේ විදිහට හැම විස්තරයක්ම මම උඩින් සඳහන් කරනවා. ඒ විදිහට ඕගොල්ලන් බලලා ගොතා ගන්න. පටි කොටසටත් half double crochet එක ගානේ දාගෙන ඒ පේලිය සම්පූර්ණ කරගන්න. half double crochet line එක මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ chain දෙකක් දාගන්න. ඊළඟ එකට මේ විදිහට half double crochet එකක් දාගන්න. ඊළඟ එකටත් මේ විදිහට half double crochet එකක් දාගන්න. ඔය විදිහට half double crochet දාගන්න.
5ක් මම දාලා තියෙනවා. ඊටු ටික මේ විදිහට අවසානට යන දාගන්න. දැන් චේන් දෙකක් දාගන්න. අනිත් පැත්ත හරව ගන්න. ඊට පස්සේ එතනට මේ විදිහට half double crochet එකක් දාගන්න. දැන් එතන දෙකක් තියෙනවා. තුන්වෙනි එකටත් half double crochet එකක්. ඊට පස්සේ chain දෙකක් skip කරන්න දෙකක්. තුන්වෙනි එකට half double crochet එකක් දාගන්න. මේ දෙවෙනි half double crochet එක මේ අපි හදන්න දැන් hole එක 3 4 දාගන්න chain දෙකක්. skip කරන්න දෙකක්. තුන්වෙනි එකට දාන්න half double crochet එකක්. ඔය විදිහට ඔය පේලියට half double crochet 4ක් එන විදිහට මැදට ඒ වගේම chain දෙකකින් hole එක හැදෙන විදිහට ඒ පේලිය සම්පූර්ණ කරගන්න. මේක අපි හදන්නේ කෝඩ් නූල යවන්න පුළුවන් විදිහට hole එකක් හදාගන්න එක. මම මේ විදිහට holes ටික හදාගත්තා. 7ක් 8ක් වගේ එනවා මේ වගේ holes. ඊට පස්සේ අපි අවසාන වටේ විදිහට chain එකක් දාගෙන අනිත් පැත්ත හරව ගන්න. හැම half double crochet එකටම ඒ වගේම hole එකටම මේ විදිහට single crochet එක ගානේ දාගෙන යන්න. මේක අපි දාන්නේ ගැලවෙන්නේ නැති වෙන්න තදට හිටින්න. මොකද hole එක ඇදෙන්න පුළුවන්. මේක wool එකක්නේ. ඒ නිසා මේ විදිහට hole එකටත් දෙකක් දාන්න. එතකොට hole එක හොඳට පැහැදිලිව අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. ඊට පස්සේ ওই විදිහට half single crochet එක ගානේ දිගටම ওই line එක දාගෙන ගිහින් ඔයාලා නූල ටිකක් ඉතුරු කරලා කපලා ඒක ඇතුලෙන් යවන්න ඕන. මේ විදිහට නූල කපලා මේ pattern ටිකම ඕගොල්ලන් අනිත් පැත්තත් මේ විදිහටම ගොතා ගන්න ඕන. මොකද එක ප්‍රමාණයට අනිවාර්යෙන් holes ටික එන්න ඕන. එක size එකට එක ප්‍රමාණයට එන්න ඕනි. එහෙම වෙන්න බෑ. මොකද අපි සපත්තු lace එකක් දාන විදිහට තමයි මෙතන පිටපස්සෙන් කෝඩ් නූලත් යවන්නේ. මේ විදිහට ඕගොල්ලන් ඒ කොටසත් ගොතා ගන්න. අවසානයේට මෙතන වටේ line එක ගොතා ගන්න නූලක් අරගෙන මේ වගේ slip knot එකක් දාගන්න. මේ මම ගොතන විදිහට කොනෙන් පටන් අරන් මේ line එක සම්පූර්ණ කරගන්න ඕන. දාන්න ඕන එකක් skip කරලා එක පෙලක් skip කරලා දෙවෙනි එකට single crochet එකයි එතනටම half double crochet එකයි එතනටම double crochet එකයි ආයි පාරක් ඊට එහා පැත්තෙන් දාගන්න ළඟම එකට double crochet එකයි එතනටම half double crochet එකයි එතනටම single crochet එකයි ඔන්න ඔය තමයි දාගන්න ඕන ඊට පස්සේ එකක් skip කරලා ඊළඟ එකට සාමාන්‍ය single crochet එකක් දාගන්න ඊට පස්සේ තව එකක් skip කරලා අර රටාව ගොතා ගන්න ඔය විදිහට ඔන්න ඔය රටාවෙන් සම්පූර්ණ ඇඳුමේ line එක යන්න ඕන යට කොටසට ඇරෙන්න සම්පූර්ණ කොටසටම යන්න ඕන ඒ කියන්නේ යටටයි පටියටයි ඇරෙන්න ওই කොටස යන්න ඕන බස්ට් එකේ මැද හරියට මේ විදිහට එකක් නෙමෙයි skip කරන්න අපි තුනක් විතර skip කරනවා ඊට පස්සේ ඔයාලා හරි මැදට බස්ට් එකේ හරි මැදට ආවට පස්සේ chain 100ක් ගොතා ගන්න මගේ අතින් මේ වීඩියෝ එක ඩිලීට් වෙලා තියෙනවා ඒ කොටස ඊට පස්සේ ඒ හැම දාපු chain 100ට පස්සේ ඒ හැම chain එකකට මේ විදිහට half double crochet එක ගානේ දාගෙන යන්න. එතකොට බෙල්ලට ගැට ගන්න පටිය තමයි මේ දෙපැත්තෙන්ම හැදෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ගෙතුවට පස්සේ තියෙන්නේ බෙල්ලට ගැට ගන්න පටිය. ඊට පස්සේ මෙතනින් එහාට කලින් රටාවම මැදට අනිවාර්යයෙන්ම skip කරන්න 3ක්. skip කරලා පටිය හදාගෙන තද කරගෙන මේ විදිහට වටේම ගොතා ගන්න. අනිත් පටියත් මේ විදිහට හදා ගන්න.
ඔයාලට ඕන නම් ඒ රටාව සම්පූර්ණයෙන් ගොතලා පටිය වෙනම ඇඩ් කරගන්නත් පුළුවන්. චේන් 100ක් ගොතාගෙන half double crochet දාලා ඒ පටි දෙක ඔකට සම්බන්ධ කරන්න. හැබැයි මේක ගොඩක් සේෆ් කියලා හිතනවා ගොතාගෙන යන නූලෙම කරනකොට හයිය වැඩි. මේ විදිහට ගෙතුවට පස්සේ අපි දැන් පප්පුවේ මැද කොහොමද කියලා බලමු. ඔයාලට ඕන නම් මේ අපේ මම ගොතලා තියෙන විදිහට කොටුවේ මැදටත් හරියටම ගන්න පුළුවන් රැල්ල. නැත්තම් තුනක් ස්කිප් කරලා සාමාන්‍ය විදිහට ගොතන්න. එතකොටත් මේ හැඩේ එනවා. මෙන්න මේ විදිහට මැද හරිය පපුවේ මැද හරිය ස්ලිප් ස්ටිච් වලින් සම්බන්ධ කරලා මෙන්න මේ විදිහට ඊට පස්සේ සාමාන්‍ය විදිහට ඕල්ලන් රටා ගොතාගෙන යන්න. දැන් අපි බලමු කෝඩ් නූල හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට සිප් නෝට් එකක් දාගන්න. මේ කෝඩ් නූල ඔයාලට අවශ්‍ය දිග ප්‍රමාණයට ගන්න. මම සාමාන්‍යයෙන් මේ විදිහට කොටස් 250ක් විතර ගන්නවා. චේන් දාගන්න. ඊට පස්සේ පළවෙනි චේන් එකට මේ විදිහට ඩබල් ක්‍රොෂේ එකක් දාගන්න. ඊට පස්සේ චේන් 3යි අනිත් පැත්ත හරවන්න. ඒ හැදිච්ච හෝල් එකට ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. ඊට පස්සේ ආයි පාරක් චේන් 3ක් දාගන්න. අනිත් පැත්ත හරවන්න. අර අන්තිමට ගොතපු හෝල් එකට ඩබල් ක්‍රොෂේ එකක් දාන්න. මේ විදිහට මම කෑලි 250ක් විතර ගොතා ගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කෝඩ් නූල ගන්න පුළුවන්. කෝඩ් නූල ගෙතුවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සාමාන්‍ය විදිහට චේන් එකක් දාලා නූල වැඩියෙන් තියලා කපා ගන්න. ඔයාලට ඕන නම් මේ වැඩි නූල් කොටස තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් යට කරලා දාන්නත් පුළුවන්. ඊට පස්සේ මේ පිටපස්ස කොටස සම්බන්ධ කරලා මේ විදිහට තියලා ඔයගොල්ලන් සපත්තු ලේස් එකක් දාන විදිහට දාගන්න ඕන. මම ඒක මෙතනදී පෙන්වන්නේ නැහැ ලොකුවට. මෙන්න මේ විදිහට මුලින්ම දාගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට සපත්තු ලේස් එක පටිය දානවා වගේ මේකේ අවසානයේට ගැට ගන්න පුළුවන් විදිහට ඔයගොල්ලන් පටිය හදාගන්න. මට බෙල්ලෝ 13ක් යන නිසා මම මේ විදිහට සෙන්ටිමීටර් 8 නූල් කොටස් 13ක් අරගෙන තියෙනවා. ඒක මේ විදිහට දෙකට නමන්න. ඊට පස්සේ මම කලින් කිව්වා මෙන්න මෙතන මේ වගේ කොටස් 7ක් එනවා කියලා. ඒ 7න් 4 වෙනි එක. එහෙම නැත්නම් මැද කොටසට කටුව දාලා නූල මෙහෙම අරගෙන ඕන කටුවේ පටල ස්ලිප් නෝට් එකක් විදිහට දාන්න පුළුවන්. නැත්නම් අර කොටස් දෙකම මේ ලූප් එක මැදින් ඇදලා ගන්න. එතන ගැටයක් නෙවැටෙන්නේ. එතකොට දාන අපි අලවන බෙල්ල ගැලවෙන්නේ නැහැ. ඕගොල්ලන් මේ විදිහට හැම මාලකටම ඒ කියන්නේ ගෙතිච්ච හැම මාලකටම වගේ නූල මේ විදිහට දෙකට නමලා ගැටයක් දාගන්න ඕන 4 වෙනි එකට. එහෙම නැත්නම් මැද තියෙන අන්තිමට ගොතපු කොටසට. දැන් අපි බලමු කොහොමද බෙල්ලව මේ කොටසට අලවන්නේ කියලා. මේ විදිහට මම හැම එකටම නූල් කොටස අල්ලගත්තා. ඊට පස්සේ අපි දැන් බලමු හෝල් එකක් නැති බෙල්ල කොහොමද මේකට අලවන්නේ කියලා. මෙහෙම බෙල්ලෙක් ගන්න අවශ්‍ය පැත්ත ගන්න. මම ගන්න මෙන්න මේ පැත්තට. ඔන්න මෙල්ලෙන් තමයි අපි හදන්නේ. බෙල්ල අවශ්‍ය පැත්තට හරවලා මෙන්න මෙහෙම නූල් කොටස් දෙකම ඇතුළට තද කරන්න. එතකොට ඔය නූල් කොටස් දෙකම බෙල්ලගේ ඇතුල් කොටසට යනවා. මෙන්න මෙහෙම ඇද්දට පස්සේ හොඳට තද කරලා අදින්න. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පුළුවන් B7000 ගම් එකෙන් මැද අලවන්න. මෙන්න මේ විදිහට තමයි තොරෙන්නේ. ඕක නිකන් තියන්න එපා. අනිවාර්යෙන් ගම් එකක් දාලා අලවන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය පැත්තට හරව ගන්න. නැත්තම් ඔක කැරකෙනකොට එක එක පැති තමයි පේන්නේ. මෙන්න මේ විදිහට නූල දාලා දැන් මම ගම් ටිකක් දානවා. මේ ගම් එක ගාලා විනාඩි 10ක් විතර ගියාම හොඳට ඇල්ලෙනවා. ඒ කියන්නේ හොඳට අල්ලලා හිටිනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට හිමීට පුළුවන් අනිත් ඒවාට ඇලවෙන්නේ නැති වෙන්න මේ විදිහට බෙල්ලව හැම එකේම අල්ල ගන්නත්. ඒ වගේම වේලුණාට පස්සේ අමතක ඇතුව මේ ඉතුරු නූල් කොටස පේන්නේ නැති වෙන්න කපා ගන්න ඕන. මේ බෙල්ලෝ අල්ලනකොට පරිස්සමින් අල්ලන්න. හරි පැත්තට අලවන්න. ඒ වගේම එකකට එකක් ඇලවෙන්න දෙන්න එපා. වේලෙන්න දෙනකොටත් හොඳට ඈතින් තියලා වේලෙන්න දෙන්න. මෙන්න මේ විදිහට තමයි අපේ টොප් එකේ අග කොටස ඉවර වෙන්නේ.
මෙන්න මේ විදිහට තමයි අපි ගොතපු টොප් එක, ඒ කියන්නේ ක්‍රොප් টොප් එක වැඩ ඉවර වෙන්නේ. ඕගොල්ලන්ට අපහැදිලි තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන පැහැදිලි කරන්නම්. අසනීප තත්ත්වය නිසා වීඩියෝ දාන්න බැරි වුණා. ඉස්සරහට දිගටම වීඩියෝ දාන්න පොරොන්දුවෙන් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.